ආයිබෝවන්. ඉතිහාසය කියන්නේ හරිම අපූර්ව දෙයක්. ඒත් අතීතයේ සැඟවුණු කතාන්දර අපි ඇත්තටම හොයාගන්නේ කොහොමද? අන්න ඒ රහස් හොයාගන්න උදව් වෙන මූලාශ්‍ර ගැන තමයි අපි අද ගැඹුරින්ම කතා කරන්න යන්නේ. ඇත්තටම අපි කොහොමද හරියටම දන්නේ අතීතයේ සිද්ධ වුණේ මොකක්ම කියලා? මේ ප්‍රශ්නය හරියට ලොකු රැහැස් පරීක්ෂක කතාවක පටන් ගන්නම වාගේ. මොකද ඉතිහාසය කියන්නේත් සාක්ෂි පස්සේ පන්නලා ඇත්ත හොයාගන්න කරන ලොකු විමර්ශනයක්. ඉතින් අද අපි මේ ගමනේ යන පාර තමයි මේ. මුලින්ම බලමු ඉතිහාසය ලියවෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපිට හමු වෙන ලියු මූලාශ්‍ර ගැනත් නටබුන් අපිට කියන කතා ගැනත් හොයලා බලමු. ඊට පස්සේ මේ මූලාශ්‍ර වලින් ප්‍රශ්න කරන්නේ කොහොමද කියලාත් අන්තිමට මේ හැමදේම ඇයි අපිට වැදගත් වෙන්නේ කියලාත් කතා කරමු. හරි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. අපිට හමු වෙන මේ හැම ඓතිහාසික සාක්ෂියක්ම ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. මේව තමයි අපේ ගවේෂණයේ ප්‍රධානම මංස ලකුණු දෙක. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. සරලවම කිව්වොත් පොත්පත් ලියකියවිලි වගේ අපිට කියවන්න පුළුවන් දේවල්. අනෙක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඒ කියන්නේ පොළවෙන් හාරලා හොයාගන්න, අතින් අල්ලලා බලන්න පුළුවන් භෞතික සාක්ෂි. මේ දෙකේ වෙනස හරියට තේරුම් ගත්තම ඉතිරි ටික හරිම ලේසි. හොඳයි. දැන් අපි යමු වෙමු පළවෙනි කාණ්ඩයට. ඒ කියන්නේ පුස්කොළ පොත්වල කඩදාසිවල ලියවුණු වචන හරහා අතීතය කොහොමද අද වෙනකම් සුරකලා තියෙන්නේ කියලා බලන්න. මුලින්ම අපි බලමු අපේම රටේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුලම නිර්මාණය වෙච්ච කතා සහ වාර්තා ගැන. මේවා අපි ඉතිහාසයේ හදවත වගේ අපිට කෙලින්ම කතා කරනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කතා කරද්දී මේ මහා වංශ කතා තුන කොහෙත්ම අමතක කරන්න බෑ. දීප වංශය, මහා වංශය සහ චූල වංශය. මේවා තමයි අපේ දූපතේ කතාව පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු ප්‍රධානතම ග්‍රන්ථ. අපේ ඉතිහාස කතාවේ කොඳු නාරටියේ කිව්වත් වැරදි නෑ. දැන් බලන්න මේක කොච්චර අපූර්වද කියලා. මේ වංශ කතා කාලයත් එක්ක කොහොමද විකාශනය වෙලා දින්නේ? 4 වෙනි සියවසේ ලියවුණු පැරණිම වාර්තාව වෙන දීප වංශයෙන් පටන් අරන් 5 වෙනි සියවසේදී ඊටත් වඩා විස්තරාත්මක මහා වංශ බිහි වෙනවා. ඊට පස්සේ චූල වංශයෙන් ඒ කතාව තවත් ඉදිරියට බලාගෙන යනවා. වංශ කතා කියන්නේ සම්පූර්ණ චිත්‍රයේ එක කොටසක් විතරයි. බෝධි වංශය, තූප වංශය, රාජාවලිය වගේ කෘති වලින් ආගමික වස්තුන් ගැන, රාජකීය පරම්පරා ගැන සහ ඒ යුගය ගැන ඊටත් වඩා ගැඹුරු සමහර වෙලාවට කාව්‍යාත්මක විස්තර පවා අපිට දැනගන්න ලැබෙනවා. මේ කෘති ලයිස්තුව දිහා බැලුවම පේනව නේද? අපේ ඉතිහාසය ගැන තොරතුරු කොච්චර පොහොසත්ද කියලා. මේ හැම එකක්ම හරියට අපේ ඉතිහාස දැනුමත් එකතු වෙන වටිනා ලකුණු වගේ. හැම මූලාශ්‍රයකින්ම අතීතයේ දිහා බලන්න අලුත්ම කවුලුවක් විවෘත වෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු පිටස්සර වාර්තාව දිහා. ලංකාවෙන් පිටින්දම් බලතු අයගේ වාර්තාව අපේ ඉතිහාසයට වෙනස්ම ඒ වගේම හරිම වටිනා ප්‍රතිකඩක් එකතු කරනවා. ග්‍රීක ජාතික ටොලමි, චීන ජාතික ෆාහියන් වගේ සංචාරකයින්, ඒ වගේම පොර්තුගීසි ලන්දේසි පාලන කාලවල ගියවුණු වාර්තා මේවා අපේ දේශීය මූලාශ්‍රවල තියෙන තොරතුරු තහවුරු කරගන්නත් සමහර වෙලාවට ඒවයින් නැති දේවල් දැනගන්නත් අපිට උදව් වෙනවා. හරි. පොත් ටික පැත්තකින් තියලා අපි දැන් යමු අපේ දෙවෙනි ප්‍රධාන කාණ්ඩයට. අපි දැන් බලන්න යන්නේ භෞතික සාක්ෂි. ඒ කියන්නේ ගල්, පස්, නටබුන් සහ පුරාවස්තු අපිට මොනවද කියන්නේ කියලා. සෙලිපි කියන්නේ හරියට අතීතයෙන් අපිට එවපු සෘජු පණිවිඩ වගේ. මොකද පූජා කිරීම, රාජකීය නියෝග, නීති රීති වගේ දේවල් ගලක කෙටුවම එක කාලයත් එක්ක නොනැසී පවතිනවා. පැරණිම බ්‍රාහ්මී අක්ෂර තියෙන ලෙන් ලිපිවල ඉඳලා නිශංක මල්ල රජතුමාගේ ටැම් ලිපි දක්වා මේවා විහිදලා එනවා. කාසියක් වගේ පුංචි දෙයකින් කොච්චර ලොකු කතාවක් කියන්න පුළුවන්ද? කහපණ වගේ පැරණිම කාසි වලින් ඒ කාලේ ආර්ථිකය ගැනත්, අපේ රටෙන් හමු වෙන රෝම සහ චීන කාසි වලින් ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා ගැනත්, ලක්ෂ්මී කාසි වලින් මිනිසුන්ගේ ආගමික විශ්වාස ගැනත් අපිට ලොකු ඉඟි ලැබෙනවා. දෙවෙන්ත ඉදිකිරීම් වල නටබුන් දිහා බැලුවම අපිට මේ සමාජයේ වාස්තු විද්‍යාව, ආගම සහ සංවිධාන ශක්තිය ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන්. දාගේ පිළිම ගෙවල් වගේම අපේ පැරණන්ගේ අභිමානය වගේ තියෙන වැවමුණු වලින් ඒ කාලේ තිබුණු දියුණු වාරි තාක්ෂණය ගැන ලෝකෙටම කියනවා. කලාව කියන්නේ ලස්සනට විතරක්ම නෙවෙයි. ඒක ඇත්තටම ඉතිහාසය කියවන තවත් භාෂාවක්. ශීග්‍රීය බිතු සිතුවමක් කියන්නේ නිකම්ම චිත්‍රයක් නෙමෙයි. ඒක ඒ කාලේ මිනිස්සුන්ගේ සෞන්දර්යය ගැන, හැඟීම් ගැන කෙලින්ම අපිට කතා කරනවා. සඳකඩ පහනක තියෙන කැටියමකින් එයාගේ විශ්වාසය ගැන කියවනවා. හරි. දැන් අපේ අතේ මූලාශ්‍ර ගොඩක් තියෙනවා. ඒත් නියම ඉතිහාසඥයෙකුගේ වැඩේ පටන් ගන්නෙ මෙතනින්. මොකද මූලාශ්‍ර තිබුණට විතරක් මදි. අපි ඒවයින් හරියට ප්‍රශ්න කරන්න දැනගන්න ඕන. මෙන්න මෙතන තමයි අපි රහස් පරීක්ෂකයෙක් වගේ හිතන්න ඕන. හැම සාක්ෂියක්ම, ඒ කියන්නේ හැම මූලාශ්‍රයක්ම යම්කිසි පක්ෂග්‍රාහී බවකින් යුක්ත වෙන්න පුළුවන්. ඒ නිසා මේක හැදුවේ කවදාද? කවුද හැදුවේ?
ඇයි හැදුවේ? සහ මේ තොරතුරු දැනගත්තේ කොහොමද කියලා ප්‍රශ්න නොකළොත් අපි අතීතයේ වැරදිට තේරුම් ගන්න ඉඩ තියෙනවා. මේකෙන් කියවෙන්නේ මූලාශ්‍රයක් කියන්නේ නිකම්ම අතීතයේ දිහා බලන ජනේලයක් නෙවෙයි කියන එකයි. ඒක යම් අරමුණක් ඇදිව කතා කරන සක්‍රිය හඩක්. ඒ නිසා මූලාශ්‍රය නිකම්ම පිළිගන්නව වෙනුවට අපි ඒවයින් ප්‍රශ්න කළ යුතුමයි. අපි දැන් එන්නේ අපේ කතාවේ අවසාන කොටසට. මේ තරම් මහන්සි වෙලා මේ ඓතිහාසික රහස් පරීක්ෂක කාර්ය කරන එකේ ඇත්තටම තියෙන වටිනාකම මොකද්ද? ඇයි මේක මෙච්චර වැදගත්? මේ විමර්ශනයේ ප්‍රතිඵලය තමයි මේ මූලාශ්‍ර හරියට අධ්‍යයනය කළාම අපිට පැහැදිලි කාලරාමුවක් හදාගන්න, ඒ කාලේ දේශපාලනය, සමාජය, ආර්ථිකය ගැන ගැඹුරින් තේරුම් ගන්න සහ වැදගත්ම දේ එක මූලාශ්‍රයක් තවත් එකකින් තහවුරු කරගෙන වඩාත් නිවැරදි ඉතිහාසයක් ගොඩනගා ගන්නත් පුළුවන් වෙනවා. මේක තමයි වැඩේ හොඳම කොටස. උදාහරණයක් විදියට හිතන්න මහා වංශය කියනවා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් අගනුවර විශාල දාගැබක් හැදුවා කියලා. ඊට පස්සේ පුරාවිද්‍යාඥයින් ඒ ප්‍රදේශය කැණීම් කරද්දී අර කියපු දාගැබේම අතිවාරම් සහ සෙල්ලිපි හමු වෙනවා. අන්න ඒ වෙලාවට තමයි ලියපු දෙයි හාරතු දෙයි එකට ගැළපිලා ඉතිහාසය ඇස්පනා පිටම තහවුරු වෙන්නේ. අපි මේ කතාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නෙත් එක්කයි. අද අපි නිර්මාණය කරන දේවල් හෙට දවසක ඓතිහාසික මූලාශ්‍රයක් වෙන්න බැරිද? අපි ලියන දේවල්, හදන දේවල් මේ සියලුම අනාගතයට ඉදිරි වෙන සාක්ෂියක් වෙන්න පුළුවන්.